සුළු දෙයක් තියෙන මේ ඉෆෙක්ට් එක දාගන්න ඉස්සර අපි මේ ටික අයින් කරගමු. අපි මුල තියෙන තත්ත්වෙටම ගියමු. ඉස්සරහ වීඩියෝ දාගත්තා. ඊට පස්සේ කරන්න ඕනේ අපිට දාන්න ඕනේ ටෙක්ස්ට් එක මේ උඩින් දාගන්න එක. මම අපි ඉන්න සිලෙක්ට් එක ඊට පස්සේ T නැත්නම් මෙතන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරාම අපිට ටෙක්ස්ට් දාගන්න වෙනවා. අපි දාගමු AMU අමු කියලා. ඊට පස්සේ essential graphics panel එකට ගිහිල්ලා මේක අපි පොඩ්ඩක් edit කරගමු ලොකු කරගමු. මේක ඉස්සරහ මැදට ගන්න ඕනේ. ඊට පස්සේ size එක increase කරනවා. ආයෙ මැදට ගන්නවා. ඊට පස්සේ මම මේක දිගාරනවා මුළු වීඩියෝ එකටම ටෙක්ස්ට් එක වැටෙන විදියට. ඊට පස්සේ ගන්න තියෙන සුළු දෙයක් තියෙනවා effects panel එකට ගිහිල්ලා effects panel එක නැත්තම් windows වලට ගිහිල්ලා මෙතන effects panel එක දාගන්න පුළුවන් on කරගන්න පුළුවන් ගිහිල්ලා මෙතන තියෙනවා track matte key කියලා effect එක. මේක අතට දානවා video layer එක. video layer එක අතට දාලා ඊට පස්සේ effects control වලට එන්න මේ video එක select කරගන්න ඊට පස්සේ track matte key කියන effect එකේ මෙතන matte එක none කියලා තියෙනවානේ. ඔයාගේ text එකේ තියෙන layer එක දෙන්න. මෙතන තියෙන video 2 එකේ video 2 දුන්න ගාම ඒක හැදෙන automatically. මෙම තමයි වීඩියෝ එක ඇතුලේ තියෙන විදිහට ටෙක්ස්ට් එක දාගන්නේ. ඔයා මොකද ටැග් ගාලා ගත්තා නම් ඔය subscribe එක දාලා support එක දෙන්න. ජය වේවා.